මොකද මේ? කොල්ලෙක්. කොහෙද? ෆිටෝන් රූම් එකේ. මිස් මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද කියලා තමයි අපිත් අහන්නේ. මොකද්ද මේ ටෙක්ස්ටයිල් එකේ තියෙන පිළවල? එක්ක ලේඩීස් එකයි ජෙන්ට්ස් ෆිට් ඔන් රූම් එක වෙනම හදන්න ඕනේ. නැත්නම් ඔයගලන්ගේ එක්කෙනෙක් එතන තියලා ඒක ක්ලියර් වුණාම ඊළඟ එක්කෙනා එවන්න ඕනේ. සෝරි මිස්. ඒ වුණාට ජෙන්ට්ස් එකයි ලේඩීස් එකයි වෙන වෙනම තමයි මිස් තියෙන්නේ. Thank you. දැන්වත් හරියට පලයන් මට ලැජ්ජ කරන්න නැතුව. මිස් අනේ සෝරි මිස්. මේ ආදරේ ෆිටෝන් රූම් එකේ වුවද හමුවිය හැකි වීලු කරන්න පාන මම ෆිටෝන් කරන්න. Hey! හරිනවා දොර. තමස කාටද කතා කරගෙන ඉන්නේ? කවුද අතන ඉන්නේ? හරිනවා. හරිනවා දොර. තමස කාටද කතා කරගෙන හිටියේ? මොකද බය වෙලා ඉන්නේ? කියනවා කාටද කතා කරගෙන හිටියේ? කවුද මේ? කවුද මේ? මිස් නංගි. හා නංගි? නංගිද නැත්තම් ගර්ල්ෆ්‍රෙන්ඩ්ද? නෑ නෑ නංගි මිස් නංගි. නංගිනේ. ගන්නකො නංගිට කෝල් එක. කෝල් එක ගන්න. මිස් නංගිට ෆෝන් එකක් නෑනේ. හා නංගිට ඒතර ෆෝන් එකක් නැහැ නේ. නංගිට ෆෝන් එකක් ගත්ත දවසට මට කියන්නකෝ. මම ඒතර මේක දෙන්න. අනේ මිස් ඒක කරන්න එපා මිස්. අනේ ඔක නෑ දෙන්න. නෑ මේක දෙන්න නෑ. දෙන්න දෙන්න. මේක අනේ දෙන්න. මිස් ඔක දෙන්න. නංගිට ෆෝන් එකක් ගත්තාම කියන්න එතකොට මම දෙන්නම්. අනේ මිස් දෙන්න. දෙන්න. අනේ මිස් දෙන්නකෝ. අනේ දෙන්නකෝ මිස්. අනේ දෙන්න. අනේ අනේ දෙන්න. අනේ දෙන්නකෝ මිස්. අනේ 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 මිස් අනේ එපා මිස් සෝරි මිස් වැරදිලා මිස් අනේ සෝරි මිස් දඟලපු ඉඳන් එහෙම නේ මිස් අපි කරන් ඉන්නවා. අනේ මිස් ඉන්නකෝ ෆොටෝ එක හයි. තමසිකනගේ තමසික රූම් එකට රදපු දිහා බලන් ඉන්න ඕනේ කියලා දෙයක් නැහැ නේ. මටත් නම් කියලා නෑ. හින්ද මම මේක තියාගන්නවා. අනේ මිස් ෆොටෝ එක දීලා යන්නකෝ මිස් ආදරය ෆිටෝන් රූම් එකකදී වුවද හමුවේ හැක.